ආයුබෝවන් පුතේ සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ ශ්‍රව්‍යතා පරාසය ගැන. ඒතර පුතේ channel එකත් subscribe කරන්න, ඒ වගේම like කරන්න සහ comment කරන්න කියලාත් ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු ශ්‍රව්‍යතා පරාසය කියලා කියන්නේ මොකක්ද කියලා. ශ්‍රව්‍යතා පරාසය කියලා කියන්නේ එක් එක් සත්‍යයට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසය. මේකට කියනවා ශ්‍රව්‍යතා සීමාව කියලාත් අපි කියනවා. ශ්‍රව්‍යතා පරාසය නැත්නම් ශ්‍රව්‍යතා සීමාව කියලා අපිට ගන්න පුළුවන්. එක් එක් සත්‍යයට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසය. ඊළඟට අපි ගත්තොත් මිනිසාගේ කනේ ශ්‍රව්‍යතා සීමාව ගත්තොත් හර්ට්ස් 20ත් 20000ත් හර්ට්ස් 20ත් 20000ත් අතර තමයි මිනිසාගේ කනේ ශ්‍රව්‍යතා සීමාව තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු අදෝධ්වනි තරංග කියලා කියන්නේ මොනවද කියලා. අදෝධ්වනි තරංග කියලා කියන්නේ සංඛ්‍යාත හර්ට්ස් 20ට වඩා අඩු තරංග වලට අපි කියනවා අදෝධ්වනි තරංග කියලා. සංඛ්‍යාතයේ හර්ට්ස් 20ට වඩා අඩුයි නම් අපි ඒකට කියනවා අදෝධ්වනි තරංග කියලා. ඊළඟට අතිධ්වනි තරංග කියලා කියන්නේ සංඛ්‍යාතයේ හර්ට්ස් 20000ට වඩා වැඩි තරංග වලට අපි කියනවා අතිධ්වනි තරංග කියලා. සංඛ්‍යාතයේ හර්ට්ස් 20000ට වඩා වැඩි තරංග වලට අපි කියනවා අතිධ්වනි තරංග කියලා. ඊළඟට අපි බලමු අතිධ්වනි තරංග වලින් සතුන්ට තියෙන ප්‍රයෝජන මොනවද? අතිධ්වනි තරංග වලින් සතුන්ට තියෙන ප්‍රයෝජන. එකක් තමයි වවුලාට රාත්‍රී කාලයේදී බාධක මග හරවාගෙන ක්‍රියාසර කිරීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට ඩොල්ෆින් මත්ස්‍යයන්ට ගොදුරු සඳහා කුඩා මත්ස්‍යයන් සොයා ගැනීමට. ඊළඟට ඩොල්ෆින්ට පහර දෙන මෝරුන් හඳුනා ගැනීමට ආධාර වෙනවා. ඊළඟට ඩොල්ෆින් මසුන් එකිනෙකා අතර සංනිවේදනය කරගන්නත් අතිධ්වනි තරංග භාවිතා කරනවා. ඊළඟට අපි බලමු අතිධ්වනි තරංග වලින් මිනිසාට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. එකක් තමයි මුහුදේ අපිට අවශ්‍ය තැන්වල ගැඹුර හොයන්න අපි භාවිතා කරනවා. ඊළඟට මත්ස්‍ය රෑන් ගවේෂණය කරන්න භාවිතා කරනවා. ඒ වගේම තමයි මුහුදුපත් වූ නැව්වල සුන්බුන් හොයාගන්න අපි භාවිතා කරනවා. ඊළඟට ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රවල අපි මේ අතිධ්වනි තරංග භාවිතා කරනවා. ඒ වගේම තමයි මුත්‍රාගල් කම්පණය කරලා පුපුරවා හැරීමට අපි භාවිතා කරනවා අතිධ්වනි තරංග. හරි. අපි කරපු ටික ආයෙ මතක් කරගමු අපි. එතකොට අපි අද කතා කරේ ශ්‍රව්‍යතා පරාසය ගැන. එතකොට එක් එක් සත්‍යයට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසය. එම සත්‍යයේ ශ්‍රව්‍යතා පරාසය නැත්නම් අපි කියනවා මේක ශ්‍රව්‍යතා සීමාව කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ මිනිසාගේ කනේ ශ්‍රව්‍යතා සීමාව ගත්තොත් හර්ට්ස් 20ත් හර්ට්ස් 20000ත් අතර වෙනවා. හර්ට්ස් 20ත් 20000ත් අතර තමයි මිනිසාගේ කනේ ශ්‍රව්‍යතා සීමාව තියෙන්නේ. ඊළඟට අදෝධ්වනි තරංග කියන්නේ මොනවද කියලා අපි කතා කරමු. ඒ කියන්නේ සංඛ්‍යාතයේ හර්ට්ස් 20ට වඩා අඩු තරංග වලට අපි කියනවා අදෝධ්වනි තරංග කියලා. ඊළඟට අපි කතා කරා අතිධ්වනි තරංග. අතිධ්වනි තරංග කියන්නේ සංඛ්‍යාතයේ හර්ට්ස් 20000ට වඩා වැඩි තරංග වලට අපි කියනවා අතිධ්වනි තරංග කියලා. ඊළඟට අතිධ්වනි තරංග වලින් සතුන්ට තියෙන ප්‍රයෝජන මොනවද කියලා අපි කතා කරමු. එකක් තමයි වවුලාට රාත්‍රී කාලයේදී බාධක මග හරවාගෙන ව්‍යාසර කරන. ඊළඟට ඩොල්ෆින් මත්ස්‍යයන්ට ගොදුරු සඳහා කුඩා මත්ස්‍යයන් සොයා ගැනීමට හා උන්ට පහර දෙන මෝරුන් හඳුනා ගැනීම. ඊළඟට ඩොල්ෆින් මසුන්ට එකිනෙකා අතර සංනිවේදනය සඳහා මේ අතිධ්වනි තරංග ආධාර වෙනවා. ඊළඟට අපි කතා කරේ අතිධ්වනි තරංග වලින් මිනිසාට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. එකක් තමයි මුහුදේ අපිට අවශ්‍ය තැන්වල ගැඹුර හොයන්න අපි භාවිතා කරනවා. ඊළඟට මත්ස්‍ය රෑන් ගවේෂණය කිරීමට භාවිතා කරනවා. ඊට පස්සේ මුහුදුපත් වූ නැව්වල අපි සුන්බුන් හොයාගනිද්දී මේ අතිධ්වනි තරංග භාවිතයට ගන්න. ඒ වගේම තමයි ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රවල භාවිතා කරනවා. ඊළඟට මුත්‍රාගල් කම්පණය කරලා මේව පුපුරවා හරින්න අපි භාවිතා කරනවා. මේ මුත්‍රාගල් ඉවත් කිරීම සඳහා අතිධ්වනි තරංග භාවිතා කරනවා. හරි. එහෙනම් අපි අදට ඉවර කරමු. channel එකත් subscribe කරන්න, ඒ වගේම like කරන්න සහ comment කරන්න කියලාත් ආරාධනා කරනවා.